අපි ආවද අම්බලන්ගොඩට ඊයේ අපි බලපිටියේ මාදුගගෙන් අල්ලගත්ත පරව් දෙන්නව හදාගන්න. කිරි හොද්දක් තමයි හදන්නේ. බලමු ඉතින් අපි කොහොමද කියලා මේ වැඩේ කරන්නේ. අපි ඉතින් මුලින්ම මාළු දෙන්න සුද්ධ කරගෙන ඉමු. මේ ඉතින් අපි සුද්ධ කරගත්ත මාළු ටික බලමු ඉතින් හදන විදිය. ප්‍රදීප් අයියා තමයි ඉතින් වෙනද වගේම අදත් මාළු එක හදන්නේ. කිරි හොද්දක් හදන්නේ. බලමු. මේ ඉතින් අපේ කිරි හොද්දට ඕන කරන දේවල් ටික තක්කලි, ලූණු, අවුමිරි, රම්පේ, කරපිංචා, සුදු ලූණු. ඔය ටික තමයි ඉතින් අද මේ කිරි හොද්දට අවශ්‍ය වෙන්නේ. දැන් ඉතින් මාළු එකට ඕන කරන දේවල් ටික දාගන්න මුලින්ම දාගන්න අපි ලුණු ටික. ඊට පස්සේ අපි දාගන්නවා කහ කුඩු. ඊට පස්සේ අපි දාගන්නවා මිරිස් කුඩු ටික. දැන් දාගන්නවා අබ කුඩු. දැන් දාගන්න අපි ගම්මිරිස්. තුන පහ ටිකකුත් අපි දාගන්නවා. අපි ඉතින් දැන් කපාගත්ත මිරිස්, රම්පේ, කරපිංචා, අවුමිරිස්, ලූණු ඔක්කොම ටික දාගෙන මේ විදියට හොඳට අවලං කරගෙන අත ගා ගන්නවා. අපි ඉතින් මේකට වතුර පාවිච්චි කරන්නේ නැහැ. අපි තනිකරම පොල් කිරෙන් තමයි මේක හදාගන්නේ. අපි ඉතින් විනාඩි 15ක් විතර මේ විදියට මාළු එක උයා ගන්න ඕනේ. කොහොමද දැන් අපේ කිරි හොද්දේ පාට? ඔන්න ඉතින් දැන් අපේ කිරි හොද්ද නටාගෙන එන්නේ. තා පොඩි වෙලාවකින් අපිට ඉතින් මේකේ රස බලන්න පුළුවන්. දැන් ඉතින් අපේ වැඩේ ඉවරයි. අපි අන්තිමටම දෙහි ටිකක් දාගන්න. ඔන්න ඉතින් අපි දැන් අපේ කිරි හොද්ද හදාගෙන ඉවරයි. ප්‍රගීත් අයියා තමයි හැදුවේ. දැන් ඉතින් තුන් දෙනාත් එක්කම රස බලන්න හදන්නේ. බලමු ඉතින් රස කොහොමද කියලා. ඉතින් කියන්න දෙයක් නැහැ. ප්‍රගීත් අයියා නම් ඉතින් සුපිරියටම හදලා දිනෝ. මොකද ඔයාලට හිතෙන්නේ? ඉතින් රසකාරක මොකුත් නැති සුපිරි කෑමක් තමයි. yes. එහෙනම් ඉතින් ආයෙත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා. ගංනිවුරේ තුලතා මඩුල්ලේ සයුරුමයි මේ පුලින කලාවේ සෙනෙහස ජඟුලින් චමත්කාරේ අප ගැන අප සිතුවැටි මිහිරේ ගංනිවුරේ තුලතා මඩුල්ලේ